cook this food. ඔව් සර් මොකද්ද දන්නේ ප්‍රශ්නේ? කවුද ඔය මේ කෑම හදන එක? හා? අපේ මේන් චෙෆ් තමයි සර් ඔක හැදුවේ. අන්න උට එන්න කිපක්. උට එන්න කිපක් පොඩ්ඩක් මෙහාට. අර සර් කෑ ගහන්න එපා. මට තේරෙනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා සර්. සර් මට මොකද්ද ප්‍රශ්නේ කියලා කිව්වොත් කෑම එකේ සර් මට මගේ ලෙවල් එකේ මොකක් හරි සොලියුෂන් එකක් දෙන්න පුළුවන් නම් මට ඒක ඇරේන්ජ් කරන්න පුළුවන් සර්. මොකක්ද සර් ප්‍රශ්නේ? මේ ඔය යහපක්. දැන් තෝගේ අම්මට තෝව හම්බෙන්නේ ඉඳිද්දි තෝගේ අම්ම වෙනකොට තෝගේ තාත්තා ක්ලිනික් ගිහින් හරියන්නේ නැහැ නේ. තෝගේ අම්මා තමයි ක්ලිනික් යන්න ඕනේ. ඒ හින්දා තෝ මෙතන ලව් කර ඉන්න නැතුව තෝගේ චෙෆ්ට එන්න කිව්වම මට කතා කරන්න ඕනේ ඌත් එක්ක. තෝත් එක්ක නෙවෙයි. හරි සර් මම එන්න කියනවා චෙෆ්ට. හරි සර්. චෙෆ් මම ඉක්මනට කිව්වම ඕඩේ එක මොකද්ද? ඔන්න ඔයාගේ සුබම් කරගෙන වෙලාවක් නැහැ. ඕඩේ එක කිව්වම මේක ඔම්ලට් එක කාර වෙනවා. අර කතාවක් තියෙනවානේ. වෙලාව හොඳ වුණාම බම්බරේ වැල්ලේ කරකැවෙනවා කියලා. ඔන්න ඔයාගේ බම්බරේ වැල්ලේ කරකැවෙන්න හදන. දැන් තෝගේ මම ওই බබර් චක්‍ර දෙකේ රතිඤ්ඤ කරලා මෙන්න මේ තාක්ෂිය දාලා රත් කරනවා කියන මගුලක් ඉක්මනට කියපම් මේ වැඩ. මම මෙතන පිස්සුද බං. අර හත්වෙනි ටේබල් එකේ මහත්තයකින් දැන් ඔයා රයිස් එක හදන්නේ. ඔව් මතකයි. මේ මහත්තයා කෙලින්ම කෑම එක කයින්ලා මම කළා නැගිටලා "Oh cook this food." කවුද මේ කෑම එක හැදුවේ කියලා මුළු රෙස්ටුරන්ට් එකටම හැන දෙවනත් එන්නේ කෑ ගැහුවා. එදේ අර යකෝ මට කෙල වෙලා තියෙන තෝ hina වෙන්නේ. පොපපාතුක බාණ්ඩේරුවා. උට ආතල්ලියකෝ. මොකද කරන්නේ මම? මේ මොකද මෙයා බය වෙලා? අපි බය වෙන්න දෙයක් නැහැ. ඔය කොල්ල පොඩි ආතලකට කරන පොඩි වැඩක්. හරිද? ඔයක පොඩි නිකන් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක නිකන් පොඩි වයිරල් යන්න හදන පොඩි රීල් එකක් වීඩියෝ එකක්. හරිද? මට කියන්නේ? දැන් ඔය අහුවනේ එහෙනම් තරහින් cook this food කියලා රෙස්ටුරන්ට් එකේ උඹ බලන් ඉන්න දැන් මොකද්ද වෙන්නේ කියලා සීන් එක. හරිද? ඔය තුන් පැත්තක විතර කැමරා ගහලා තියෙන්නේ. හරිද? ඔයා දැන් මං එළුවාට කියනවනේ දැන් මෙහෙම යන්න එන්න කිව්වා මෙහෙම කස්ටමර් කෙනෙක් අහනවා කියලා. ඊට පස්සේ ඔයත් දැන් බිරාන් කරලා යනවනේ. ගිහලා අහනවනේ. ඇයිස මොකද දන්නේ නැහැ කියලා වහම අරු කෙලිම නැගිටලා I love it because I love it. It was fantastic. කෑම එක පන්ට. හරිම රහයි කියලා කියනවා. එතකොට අර රෙස්ටුරන්ට් එකේ බයර හිට මිනිස්සු චටපට ගාලා අප්පුඩි ගහනවා. ඔයාගේ කෙලිම අර සර්ප්‍රයිස් මූඩ් එක කැමරා තුනකින් විතර කැප්චර් කරනවා. උන් ටක් ගාලා රීල් එකක් හදනවා දානවා. ඔක වයිරල් යනවා. මම්මට සිරිවා දන්නේ. ඒ උනාට මම නිකන් මොකද්ද කියන්නේ මට කැමරා ඉස්සරහින්ද පුරුද්දකුත් දෙන්නේ. අනිත් එක මේ කිව්වට මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ඒ මම ඒකුත් තියෙනවා. පිස්සුලානේ මොන මගුලකටද බය වෙන්නේ? මොන මගුලද මේ ඔට්ටපාලු ප්‍රාදේශීය බහිකනෙල් වගේ බය වෙලානේ. මේ බය වෙන දෙයක් නෑ සීන් එකේ. මොකද්ද ඔය වීඩියෝ දැකලා තනන්ත ඔය වයිරල් යන්නේ Facebook එකේ TikTok එකේ. මේ දැන් අර නිකන් හිතාගෙන යන්න එපා නිකන් ඒක රඟපානවා වගේ නිකන් ෆ්‍රී ගිහිල්ලා කරන්න ඕනේ. ඔන්න වරන්නකො දැන් මේ එන සතිය වාසමා තරුව Facebook එකේ Instagram එකේ TikTok එකේ යමු YouTube එකේ කරමු. මේ අඩි වැඩි නෝ වැඩෙන් අනිවාර්යෙන් හොඳ වයිරල් ගියාම රෙස්ටුරන්ට් එකකට හොඳයි. මේ මාව මතක තියාගන්න මම තමයි chance එක වද්දාලා දුන්නේ හොඳේ. මේ මමත් අර කොනට වෙලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඒතකොට අපිට බලන්න පුළුවන් පෝස්ට් කරන්න කලින් මොකද උනේ කියලා. එල කිවි අම්මෝ වටනම ආර එක්සයිට් කළෝ. No, බයලා. මේ සර් මේ මොකක්ද දන්නේ නැහැ ප්‍රශ්නේ. කවුද මේ චෙෆ්? කවුද මේ කෑම එක හැදුවේ? ඔව් සර් මම තමයි මේ ඔක්කොම කෑම හදන්නේ සර්. මම තමයි චෙෆ්. කොහොමද ඔය කීපම් මේවා කන්නේ ආ? කඩේ තියෙන පුළුවන්ද මේවා? කවුදගේ තාත්තා ලුණු ලේවායිද වැඩ කරන්නේ? නැත්නම් මේ හොටල් එකට වතුර ගේන්නේ මේ දීවර සංස්ථාවෙන්ද? යකෝ මේවා කටේ තියන්න බෑ ලුණු රහයි මොන මගුලක්ද මේ? අනේ සර් ලුණු නම් වැඩි වෙන්න විදියක් නැහැ සර්. මම සාමාන්‍යයෙන් බලලා තමයි තෝම කාලා බලපන්. මගහට බිල් එකද? මං එනවා. වැඩි තමයි සර්. සෝරි. පිළ එකක් හදාගෙන වරේ ලුණු අඩුවෙන් දාලා. පොලියන්න මෙතන. හරි විනාඩි දෙකක් දෙන්න සර්. මොකද වැඩි හොඳට ගියාද? ඔව් වැඩි හොඳට ගියා මේ වෙන්නේ. ඇත්තම රතු වෙලා තියෙන්නේ මේ. ගැහුවද? ගැහුවා නෙමෙයි උන් ආව බදාගෙන උන්ම කඩුණා. මොකද කියලා අහනවා. මේ නෑ. දැන් ඔය ෆෝමැට් එක තමයි අලුතෙන් වයිරල් යන්නේ. ඒ කියන්නේ දැන් අර ඉස්සරනේ අර අරකගේ පයම් බයි යන්න නිකන් බොරු කියන්නේ නැතුව. නෑ දැන් ඕක තමයි වයිරල් යන්නේ. ඔය ගැහුවට ඕක දැන් රෙකෝඩ් කරලා දානවා. මේ ඔයා මං කියන වැඩි අර මහත්තයා තාම අතන ඉන්නවා. හරිද? ඔයා ගිහින් අහන්න මහත්තයා වීඩියෝ කීයද දාන්නේ කියලා. මේ තෝ කියන අසමුතුලිත කුරුලා යනකොට යවුවන පීඩිකා වැඩ කරන්න ගිහලා මට තමයි අන්තිමට කෙලවෙන්නේ මේ. ඔට ඕනනම් ගිහලා අහගන්නේ. මං නම් අහන්න යන්නේ ඔක ආයිමට ගහන්න. නෑ ගුඩි ගන්න වෙන්නේ නෑ. හරිද? මමත් ඉන්නවනේ. හරිද? ඔක අහන්නකො මහත්තයා කීයද දාන්නේ මොකද්ද ප්‍රොෆයිල් එක කියලා අහන්නකො YouTube channel එක. මන් දන්නේ මන් නම් බෑ වගේ බං. ඉන්නකෝ. යා. සර් දැන් කවුද ඔක දාන්නේ? අදහන්නේ වීඩියෝ එක දැන් මේ ගත්ත වීඩියෝ එක කවුද දාන්නේ සර් මේ මම ඉන්නවා මේ Instagram එකේ හොඳේ chef loose motion කියලා මගේ නම තියෙන්නේ. TikTok එකෙත් තියෙනවා. මම ටැග්ගලා දාන්නේ. මොකද ඒකෝ කියන්නේ? loose motion නෙවෙයි. තෝ සදාකාලිකවම මගේ අතින් slow motion කරව ගන්නේ නැතුව මගේ කැම කරන් වරෙන් ගිහලා මෙතන ලව් කර ඉන්න නැතුව වෙද්ද? සර්. දෙවනි පාරත් ගැහුවනේ. තෝ තමයි සේරම කරන්නේ. තෝගේ වයිරල් යන මගුලක් හින්දා අන්තිමට මම කෑව දෙපාරක් බුදි. ඔය දැනගනි. මේ CCTV එකෙන් මේ සීන් එක වීඩියෝ වෙලා හෙට උදේ තෝ වයිරල් යනවා මගේ අතින් තෝ මැරුම් කන එක. නෑ චෙක් කලබල වෙන්න එපා. හරිද? දැන් ওই ට්‍රිප් දෙකම එකතු කරලා දිග වීඩියෝ එකක් හදලා YouTube දානවා. අනේ ඔබේ අම්මට ඔය මුළු රෙස්ටුරන්ට් එකම ඇත්තම ඇහෙන්න. සිරාවට එහෙමත් වෙලාදී අර රියැක්ෂන් එක ආයෙම හොඳයි අන්තිම. ඒකම ආයෙම රියැක්ෂන් එක.